අන්නේ හිතේ තියෙන පරිසරය අයින් කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඔන්න ඔය කියන ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි තැනට හිත සකස් කරපු උතුමේ. ඒවත් එහෙම සකස් වෙච්ච හිතක්. ආගන්තුක උපක්ලේශයන්ට එන්න බැරි වෙන සකස් වෙච්ච හිතක්. නමුත් ඔබට තියෙන වෙනතනේ ආගන්තුක උපක්ලේශයන්ට ඕන වෙලාවක එන්න පුළුවන් හිතක්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕන කාරණාව මොකද්ද? මේක මොකක් කියලාද? ආගන්තුක උපක්ලේශයක් ඔය විදිහට දෙන්න. බලන්න පිළිගන්න ආගන්තුක කියන වචනේ ඇතුලේ මොන තරම් සහනයක් තියෙනවද කියලා. ආගන්තුක කියන වචනේ ඇතුලේ ඔය සහනය තියෙනවා. එහෙනම් දැන් ඔබ ඉන්නකොට මොකද වෙන්න ඕනේ? එක පාට කාවරි දකින්න. දැක්ක ගමන් පින්වතුනි ඔබගේ හිතට කේන්තියක් එනවා. ඔය කේන්තිය ආපු ගමන් පින්වතුනි ඔබ පළවෙනිටම තීරණය කරන්නේ මොකද්ද? මේ ආගන්තුකයෙක්. එහෙනම් ඔන්න හොඳට ඔළුවේ තියාගන්න. හොඳට ඔළුවේ තියාගන්න. ආගන්තුකයෙක් නම් ඔය ආවේ. ඒ ආගන්තුකයා කියන එක පදයකටවත් නටන්න එපා. ඒකට ඕනේ ධර්මාවබෝධය නෙමෙයි පින්වතුනි. ඒකට ඕනේ වීර්යයි ඉවසීමයි කියන එක.